හලෝ කියනම අද එනවලු කැමරාව ගහන්න බයික් එක ගෙනියන්නත් අද වෙනවා. එහෙනම් ඕ මිස්ටර්ට කොහෙටවත් යන්න එපා කිව්වා උදේ. මං දැන් ඇහුවේ මිස්ටර්ගෙන් ඇයි යන්න එපා කිව්වේ කියලා. ඒ පාරේ තමයි දැන් ඔය කිව්වේ. අප්පට කිව්වේ. ඕ චන්දි මාත් නෑ මේ මොන හරි ටිකක් ගිහින් තියන්නවත්. හරි එතන මම නෑ අතෙන් දාන්නකෝ ලොකු වින්සලා අර බෙදෙත් යන පාරේ අර පාළුදෙක් තියෙන්නේ. ඔව් ඒකන ASCII හංගන්නකෝ ගිහිල්ලා අර එතන කොහොමද හංගන්න බෑ එතන කොල්ල කොච්චරවත් වෙනවා. අනේ ඔව් ඒ කියන විදිහට මම ඇවිල්ලා වැඩ කරනවා. චන්නාගේ නම්බරේ නැද්ද? නෑ නම්බරේ තියෙන්නේ ඒක වැඩ කරන්නේ නැති එක. දැන් එයි කියලා කිව්වා පිටි ගිහින් දෙන්න කියලා. හරි අම්මා ගිහිල්ලා අතන කොහොම හරි යාළුවේ මේ අර අයිනක තියන්නකෝ ගිහිල්ලා. ඉතින් යාළුවා මොනවා කියයිද දන්නේ නැහනේ. යා ඒක මේ වෙන එකක් නෑ. මේ වෙන එකක් නෑ. ඕකෙනුත් අර පස්සෙන් ගියේ නැති හින්දා මට ඕකෙනුත් අනිත් පැත්ත වෙල්ලේ ඉඳන්නේ මට බයයි. හරි දැන් අතන අම්මා අතන කැලේ ඇස්සේ ගහම මේ කැලේ කිව්වද නෑනේ. ඉෂ කරන කම නැතිද? නැති. ඉෂෙම කරන කම නැති. එහෙම කරන එක නෑ. එයා කියන්නේ මටත් ගෙදරින් යන්න වෙයි මට නම් බෑ ඕවා අයින් කරන්න කියලා. ඉතින් අම්මා ඔය හෑන්ඩ් ටිකයි ඒ තියෙන ටික පෝර බෑග් එකේ හරි අර 50 ඉස්කෝලේ මට කොලේ ගිහින් මල්ලක දාලා මේ වත්තේ යහපතට කොහොම හරි අස්සක ගහ තියන්නකෝ ගෙනියනවන කවුරු ගෙනියන්නේ කැමරා හයි කරොත් තමයි කියන්න වෙන්නේ මේ වත්තාරිය කියන්න දැනන්නේ ඔව් කොහොමද අම්මා ගහුවත් ඉස්සරහට තමයි කැමරා ගහන්නේ කුසියට පල්කතාන්නේ කන්නේ කුසිය පැත්තට ඔව් කුසිය පැත්තෙන් ගහන එකක් නැති බාර පැත්තට හිටනේ මේ පැත්තට තමයි ගහන්නේ ගහුවත් අම්මා ඔය ටික ඔක්කොම මේ අර මේ කොහින් හරි අර මඩුවේ තියෙන මඩුවක්ෙන් හරි කමන්න ගහ තියන්නකෝ එහාටත් අර 50 මල්ලකට දාලා කොහොමද උඩ පැත්තටවත් වෙන්නේ මාර වැඩි. ඒකල බලන්න කැමරා ඒකත් අර අම්මා වගේ කාමරයක් තියෙන්නේ කොච්චරවත් ඒකල බලන්න පොඩ්ඩක් කැමරා හයි කරන්න කොයි හරි ඉන්නේ කියන්න. දැන් මේ ඉන්නේ ගන්නෑ නේ පාරේ මේ පැත්තට පන්නන්න බෑනේ. පන්නන්න නම් පුළුවන්. පාරේ පැත්තට ඔව් නැත්නම් අපි ගෙවල් පැත්තට පුළුවන්. අපි ගෙවල් පැත්තට එන හරියට. ඔව් ඔව්. පාරේ මහට දෙන්න පුළුවන් කුස්සිය පැත්තෙන් පල්ලෙහාට බහැලා පුළුවන් ගේන්න නම්. අපි මේ අතරේ ආවොත් එහෙම කෙනෙක්ක් නැති වෙයි මම හිතන්නේ වැඩකට ගිහිල්ලා තියෙන්නේ. මෙස්සට කොහෙවත් යනවා කියලා තියෙනවා. වෙනවා කියලා. කියන්නත් බැහැ ඉතින් ඒද දන්නෙත් නෑ බයි.